ලෝකයේ ඔයගොල්ලෝ දකිනවා ඡායාරූපය යනවා නේද? කෝච්චි ඉඳගෙන යන മന്ത്രിවරු, බයිසිකල් පැදලා යන മന്ത്രിවරු, පොදු ප්‍රවාහන යන മന്ത്രിවරු, ජනතාවත් එක්ක උරෙන් උරකට වැඩ කරන മന്ത്രിවරු. එහෙම දේශපාලනයක් ඕනේ නැත් අපේ රටට. අන්නේ දේශපාලන නව දේශපාලන සංස්කෘතිය. ඒ දේශපාලන පරිවර්තනය ජාතික ජන බලවේගය අපි ඉටු කරනවා. ඒක ඔබට සාතිකයක් දෙනවා. අපිත් മന്ത്രിනේ අප්පා. ජීප් දුන්නා, කැප්ලක දුන්නා, තෙල් දුන්නාද, රියදුරු දුන්නා. දුන්නත් ගන්නෙත් නැහැ. මහජනයාගේ ධනෙ නාස්ති කරන්නේ. අරකේ විස්තරේ වාට දැම්මා. මෙතන මේ ලයිසන් මොකුත් නැතුව ගෙනල්ලා තියෙන මට ඒ ටික නම් බේර ගන්න පුළුවන්. මේ 8.4 මිලියන් මේ කස්ටම් ඩියුටි එක මොකද කරන්නේ? ඒක අපිට බේරන්න ක්‍රමයක් නැහැ නේද? ලයිසන් එකක් නැත්තම් ගරු මුලසනට මන්ත්‍රීතුමිනේ ඒක මුලින්ම නීති විරෝධී. ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. හඬපටේ කපලද තියෙන්නේ ජොයින් කරලා හදලා තියෙනවද? ඒක වැඩක් නැහැ. ලයිසන් එකක් නැහැ නම් ඒක නීති විරෝධී කියන එක මතක් කරන්නට අවශ්‍යයි. ඉතින් දඩයක් හරි එහෙම නැත්නම් රාජසන්තක කිරීමක් හරි කරන්න තියෙද්දි මොන එකකටද අමාත්‍යවරයෙක් කතා කරලා කියන්නේ ලයිසන් එක නැහැ ඒක නම් මට බේරගත්ත එක කියලා. එහෙම කියන්නේ මොන එකකටද අමාත්‍යවරයෙක්? තව කියනවා ගරු මුලසන මන්ත්‍රීතුමිනේ ලක්ෂ 84ක දඩේ තියෙනවා මොකද ඒකට කරන්නේ? මොකද කරන්නේ කියලා අහන්නේ අපි මොකක් කියලාද අපි හිතන්නේ? ලක්ෂ 50ක විතර මට දෙන්න කියනවත් දන්නේ නැහැ ඊට. එකම තමයි වුණේ කන්ටේනර් 323ටත් ඒ වාර්තාව අපි මෙතන බොහොම අමාරුවෙන් හොයාගෙන ඇවිල්ලා ඉදිරිපත් කරාමකෝ ඕකනේ මේ සම්පූර්ණ වාර්තාව. දැන් කෝ සම්පූර්ණ වාර්තාව? දැන් අද වෙනකන් ඒකත් නැහැ. ඒක නිසා මේ සම්බන්ධයෙන් අපිට උත්තරයක් දෙන්න. මේ රටේ මිනිස්සු බලන් ඉන්නවා. කන්ටේනර් 323 සම්බන්ධයෙන් පැන නැගිච්ච ප්‍රශ්නය මේකෙන් තවත් වැඩි වෙනවා කියන එක මම කියන්නට කැමතියි. අංගාව තියෙනවා ඒ ඉන්වොයිස් එක. මේ ඉන්වොයිස් එකේ කවුද ඉම්පෝර්ටර්? මේ United Nations Human Rights Organization. දැන් මේකට ගිහින් බලපුවාම මේ United Nation කියන එක දැක්කම නිකන් ඇත්තටම මේ සජාතින්ගේ කියන එකක් තමයි අපිට ඔලුවට එන්නේ. හැබැයි මේ හොරාට අටවගත්ත මේ සංවිධානකරු මුලසන මන්ත්‍රීතුමිනි මේක ඉංග්‍රීසි ලියා ගන්න දන්නේ නැහැ. දිස්ත්‍රික්ට් කියලා ලියන්න දන්නේ නැහැ. එනවුන්සර් කියලා ලියන්න දන්නේ නැහැ. මේ ප්‍රොෆිටබල් කියලා ලියන්න දන්නේ නැහැ. මේ ඔක්කොම ඇමුල්දියල් මාළු ගේන්න හැදුවා කිව්ව හයිවේ එක මේරිගම වෙනකන් දික් කළා. චිචීගේ පාඩුවේ කිව්ව රොකට් එක ලාභ වුණා. කැරකේ ඉන්න හදාවේ කිව්ව ණය කුළුණ ලාභ වෙලා. උගණ්ඩාවට සල්ලි අරන් ගියා කිව්ව එක අන්තිමට හොර සල්ලි නෙවෙයි වුණා. ඒ නිසා එදා කිව්වේ එහෙමයි අද කියනකොට මෙහෙමයි කියන්න වෙනකොට මෙහෙමයි. ඒ නිසා ඒ වහසා සිටි ඔබ සැමටම ළඟදීම අපි දෙනවා ඩෙවල් එකක් හදාගන්න. මොනවත් එක්කද පුන්නක්කු සමග ගව සුක්‍රාණු මික්ස් කරලා කාලා බලලා රහ හොඳද කියලා කියන්න අසා සිටි සැමට විතරයි.